අයියාලු නෝලා සාධ්‍ය පිළිගන්න දුක්ෂන් ටෙක්නික් අලුත් ටෙක් වීඩියෝ එකක්. ඉතින් ඔයාලා දන්නවනේ මේ වර්තමානයේ දැන් අපි ෂොප් එකකින් ෆෝන් එකක් ගන්න ගියාම ඒ කියන්නේ හොඳ ෆෝන් එකක් ගන්න ගියාම අනිවාර්යෙන් රුපියල් ලක්ෂයකට හරි රුපියල් 50000න් උඩනේ. ඒ කියන්නේ ලක්ෂයත් 50000ත් අතර මට්ටමේ යන්නේ. ඉතින් ඔයාලා හිතන්න ෆෝන් එකක් ඒ ප්‍රයිස් රේන්ජ් එකේ යනවා නම් ටැබ් එකක් කොච්චර ප්‍රයිස් එකක් වෙන්න ඕනිද? ඉතින් මේකට විසිතුමක් තමයි අද වීඩියෝ එකෙන් ගෙනාවේ. මම ඩලාස් කියන වෙබ්සයිට් වල දන්නවා ඇතිනේ. ඒක මම විසිට් එකක් දානකොට හෙනවට යනකොට දැක්කාලුනේ සුපිරිම් සුපිරි ටැබ් සෙට් එකක්. ඒ කියන්නේ රුපියල් 20000කට අඩුවෙන් තියෙන සුපිරිම් සුපිරි ටැබ් ටිකක් දැක්කා. මම හිතන්නේ ඔයාගේ තේ රුපියල් 20000ක් තියෙනවා කියලා. එහෙනම් ඔයාලට දැන් ටැබ් එක ඔයාලා ගෙදරටම ඕඩර් කරගන්න පුළුවන් ඩලාස් එකෙන්. ඉතින් අපි මේ වීඩියෝෙන් කතා කරමු. ඉතින් ඔයාලා හිතන්න රුපියල් 20000ක් දැන් ස්මාර්ට් ෆෝන් එකක් ගන්න බෑනේ. ඉතින් ටැබ්ලට් එක රුපියල් 20000ක් දෙයිද? ඉතින් මම ඇත්තද කියන්නේ කියලා බලන්න. අපි ආ වීඩියෝ එකට. ඉතියාල ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ Chrome app එක හරි Google app එකේ මේ ඕපන් කරගෙන ඒකේ ටයිප් කරගන්න ඩලාස් කියලා. නැත්නම් ඩලාස් එකේ වෙබ් පේජ් එකට යන්න ඕනේ ඔයාලා. ඉතින් මම ඩලාස් කියලා ටයිප් කරගන්නවා Chrome එකේ. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකට ඔයාලා යන්න. ඉතින් ඒකේ ගිහිල්ලා මේ search bar එකේ search එකක් දාගන්න tablet කියලා. ඉතින් මම ඔයාලා link දාලා තියෙනවා description එකේ. ඉතින් යාළුවා මෙන්න මේ ටිකට ආව ටැබ් ටික. ඉතින් මේ අපි මේ පළවෙනි එකට ගිහිල්ලා බලමු. ඉතින් 9749 තියෙනවා කියලා තමයි කියන්නේ ටැබ් එක. ඉතින් අපි ගිහිල්ලා බලමු මේක ඇත්තක්ද කියලා. අපි පොඩ්ඩක් පල්ලට ස්ක්‍රෝල් කරලා බලමු යාළුවනේ කට්ටිය ගෙනත් තියනවද කියලා. ඒ කියන්නේ රේටින් and reviews වල අපි බලමු මේක. ඉතින් කට්ටිය දාලා තියෙනවා යාළුවනේ ඒක ඒ ගන්නට නම් වටිනවා හැබැයි නේද? 19 ගන්න මේ වගේ එකක් මේ කට්ටිය ගෙනත් දාලා තියෙන ෆොටෝ යාළුවනේ කමෙන්ට්. ඉතින් අපිත් ඕඩර් කරලා අපිට ලැබෙන්නේ මේ වගේ ප්‍රොඩක්ට් එකක් තමයි. ඉතින් 19999යි මේක. ඉතින් මේක 4GB RAM 64GB ROM එකක් තියෙනවා. dual sim දාන්න පුළුවන් යාළුවනේ මේකට. ඉතින් මම මේකේ link එකක් දාලා තියෙනවා description එකේ. ඉතින් මේ මෙතන තියෙනවා 13900ට අපි ඒක ක්ලික් කරලා බලමු පොඩ්ඩක්. 13900 යාළුවා අපි පොඩ්ඩක් යටට ස්ක්‍රෝල් කරලා බලමු මොන වගේ ටැබ්ලට් එකක්ද කියලා. ඉතින් කට්ටිය හොඳට කමෙන්ට් දාලා දිනා මේකත් හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි යාළුවනේ. ඉතින් ඔයාලා දැම්ම ඕනි නම් මේකත් මේ ඕඩර් එකක් දාගන්න. මම මේකේ link එක description එකේ දාලා තියන්නම්. ඉතින් අර මෙන්න මේ ටැබ් එක. ඉතින් අපි ඒකත් ක්ලික් කරලා බලමු යාළුවනේ මොන වගේ ටැබ් එකක්ද කියලා. ඉතින් ඔයාලා පේනවද මේක විස්තර ටික? ඉතින් මේක Wi-Fi 3G mobile 3G තමයි. ඉතින් මේකේ 4GB 64GB මෙමරි එකක් තියෙනවා. ඉතින් බැටරි එකත් හොඳයි මේකේ. ඉතින් 21999ට ඒ කියන්නේ රුපියල් 22000ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඒ ගානට මේක සුපිරිම සුපිරි ටැබ් එකක් තමයි. ඉතින් බලමු මෙන්න මේ ටැබ් එක මොකක්ද කියලා යාළුවනේ. ඉතින් Greentel කියන බ්‍රෑන්ඩ් එකේ තමයි. Greentel A8 කියන බ්‍රෑන්ඩ් එක තමයි මේක. ඉතින් මේක 2GB RAM එකක් එනවා 16GB ROM එකක් එනවා මේකේ. ඉතින් 1 year company warranty එකකුත් තියෙනවා මේකේ. TRCSL approved tab එකක් මේක යාළුවනේ. ඉතින් මේකත් හොඳයි Greentel හොඳයි යාළුවනේ. 25990යි. මම මේකේ link එක දාලා තියෙනවා description එකේ. ඉතින් ඔයාලා මේකත් හොඳ නම් බලලා අනිවාර්යෙන් order එකක් දාගන්න යාළුවෝ දැන් මම. ඉතින් අපි මෙන්න මේ tab එකට ගිහිල්ලා බලමු යාළුවනේ ඒක මොන වගේ tab එකක්ද කියලා. ඉතින් මේක BDF Ultra Slim කියන ටැබ් එක තමයි. ඉතින් මේකත් හොඳ ටැබ් එකක් යාළුවනේ. ඉතින් මේක 8GB RAM එකක් කරා 256GB ROM එකක් කරා යාළුවනේ මේකේ. මේකේ 4GB ටැබ් එකක්. ඉතින් බැටරි අතින් ගත්තොත් සුපිරි ටැබ් එකක්. ඉතින් අපි මේකේ බලමු කට්ටිය දාලා තියෙන කමෙන්ට් මොනවද කියලා. ඉතින් ඔයාලා පේනව නේද යාළුවනේ මේක ගොඩක් හොඳ රිවිව් එකක් දාලා තියෙනවා. ටැබ් එක ඇවිල්ලා ඒ විදිහටම. ඉතින් මේක රුපියල් 24677ක් වගේ වෙන්නේ. ඉතින් මේකත් ඒ ගන්නට ඔයාලා ගෙදරට ඕඩර් කරගන්න. ඔයාලා ගතේ මේ ගාන මුදලක් තියෙනවා නම් දැම්මම ඕඩර් එකක් දාගන්න යාළුවනේ. මොකද මේවා කල් වෙනකොට තව ගණන් ගියයි බාලා. ඉතින් ඔයාලා අතේ රුපියල් 20000ට ඊට වඩා කොස්ට් එකක් තියෙනවා නම් ඔයාලට මේ වගේ ටැබ් වලටත් යන්න පුළුවන්. ඉතින් ඩලාස් එකේ සර්ච් එකක් දාලා බලන්න.